කල්තොට පාලමේ ඉඳන් බලංගොඩ පැත්තේ ඉඳන් එනවා නම් දැන් මේ තියෙන්නේ වෙලිය පැත්තේ තියෙන පාර මේ පැත්ත ඉඳන් තමයි බලංගොඩ ඉඳන් එන්නේ. බලංගොඩ ඉඳන් එනකොට මේ ඇතුළට යන්න හරිය තියෙනවා පොඩි අඩිපාරක් වගේ. ඒක දිගේ ඉස්සරහට ගියාට පස්සේ අපිට එතන වාහන තොටුපළ තුනට යන්න පුළුවන් වෙන්නේ. හරිම ලස්සන පරිසරයක් මැදින් තමයි යන්න පුළුවන් මේ විදිහට. කල්තොට ප්‍රදේශයට ආවට පස්සේ නාන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. මොකද මේ ඇල මාර්ග සාමාන්‍ය කුඹුරු වලට වතුර ගෙනියන ඇල මාර්ග ගොඩක් තියෙනවා වලේ ගඟෙන් පෝෂණය වෙන. ඉතින් මේ පාරවල් දිගේ ඒ ඇලවල් පැත්තෙන් ගලාගෙන යනවා. ඒක නිසා මේ පාරේ ඕනෙම යන කෙනෙකුට ඒ ඇලවල් වලින් බොහොම ආරක්ෂිතව නාගන්න පුළුවන්. දැන් මම ඉන්නේ මැදබැද්ද කියන ප්‍රදේශයේ. මේ ප්‍රදේශෙත් මේ ඇලක් ගමන් කරනවා. ඉතින් අද අපි නාන්න පුළුවන් තැන් ටික බලමු. වේලුවේ ඉඳන් කල්තොට යනකම් මොනවද තියෙන ලස්සන තැන් ටික කියලා. මේ පාර දිගටම මේ ඇල ගමන් කරනවා. එතකොට මේ පාර දිගේ තියෙන මේ ගෙවල් වල ඉන්න ජනතාවට බොහොම ආරක්ෂිතව මේ තැන් වලින් නාන්න පුළුවන්. මොකද ඉතල ලොකු ගැඹුරක් මේවැ නැහැ. සාමාන්‍ය හාස්වරු වගේ ආවොතින් මේ දිගටම මිනිස්සු නානවා බලා ගන්න පුළුවන්. කල්තොට තියෙන තවත් නාන්න සුදුසු තැනක් තමයි බුබුල කියලා කියන්නේ. මේ බුබුල කියලා කියන්නේ මේක ටනල් එකක් ඇතුලින් වතුර ටික ඇවිල්ලා මෙතෙන්දි තමයි මතුවෙන්නේ උඩට වතුර ටික. ඉතින් එතනත් නාන්න තටාකයක් වගේ හොඳට තියෙනවා. මෙතන නාන්න ආරක්ෂිතයි. ගොඩක් අය ඇවිල්ලා නානවා. ඒ වගේම මෙතන කඩවල් එහෙමත් තියෙනවා. කෙනෙක්ට නාලා කාලා එහෙම යන්න පුළුවන්. ඉතින් බුබුල ඔයගලන්ට පේන ඇතුලේ තියෙන වතුර උඩට එනවා මේ විදිහට. එයාට ඉවරයක් තියෙන අතින් තමයි වතුර ටික මේල මාර්ගයේ මෙතන ටනල් එකක් තියෙන මේක ඉඳන් ගන්න අර පැත්තට. ඒ ටනල් එක කියන්නේ ලොකු බටයක්. ඒක දිගේ ඇල මෙතෙන්ට ඇවිල්ලා දැන් පොළොව යටින් එන්නේ. පොළොව යටින් ඇවිල්ලා මෙතෙන්දි මතුවෙනවා. මෙතන තටාකයක් වගේ හොඳ ලස්සනට හදලා තියෙනවා. ඕන කෙනෙකුට නාන්න පුළුවන්. ලොකු ගැඹුරක් නෑ අර හරිය වගේ නා. පොඩි යටිනත් අර හරිය නාන්න පුළුවන්. සාමාන්‍ය වැඩි හිටියෙක් ඉන ගාවට වගේ මේ හරිය ගැඹුර තියෙනවා. අර හරිය නම් ඊටත් වඩා අඩුයි. අර හරිය පොඩි දරුවන්ට එහෙම නාන්න පුළුවන්. මෙතන අර බුබුල තියෙන තැනට වතුර පොළොව යටින් යන බටේට ඇතුල් වෙන තැන. ඉතින් ඇතුල් වෙලා මේක 200ක් 250ක් වගේ පොළොව යටින් යන්නේ මෙතන ඉඳන් වතුර ඇල දිගේ. ඉතින් මේ බට දෙකක් යනවා මෙතන. ඊළඟ මතුවෙන්නේ අපි අර කලින් පෙන්නපු බුබුල තියෙන තැන තමයි. කල්තොට
පාලම පහුවෙලා පොඩ්ඩක් ඉස්සරහට එනකොට තවත් නාන තැනක් තියෙනවා. එතනත් නාන්න පුළුවන් වෙන විදිහටම තමයි හදලා තියෙන. එතන තියෙන නිල්දිය නාන තොටුපළ කියලා. හරිම ලස්සන තැනක් ඉඳ ගන්න බංකුව එහෙමත් එතන තියෙනවා. මේ තොටුපළ පොඩි කඩයක් තියෙනවා තාම. ඒක හැරලා නැහැ. මම ටික උදේ අපේ සයිඩ් තාම හැරලා නැහැ. තව ටිකකින් සමහරට විවෘත කරයි. ඒ වගේම මෙතන කන බොන අයටත් ලේසින් කන්න බොන්න බංකු වගේ දේවල් මේ විදිහට හදලා තියෙනවා. මෙතනත් පොළොව යටින් තමයි වතුර පාර එන්නේ. මෙතන කොන්ක්‍රීට් එකක් තියෙනවා. ඒ කොන්ක්‍රීට් එක යටින් වතුර පාරක් අතෙන්දි මතුවෙනවා. පස්සේ තමයි එතන වතුර ටික අර පැත්තට ගලාගෙන යන්නේ. මේකේ අර හරිය වගේ නාන්න පුළුවන්. මේ ටිකත් වැඩි ජඹුරක් නැහැ. වැඩි කියන්ට එහෙම බොහොම ආරක්ෂිත මේ ටික නාන්න පුළුවන්. කල්තර තියෙන ප්‍රධානම නාන තොටුපළ තියෙන්නේ කල්තර පාලම ගාවින් ඇතුළට යන්න තියෙන තැන. එතෙන් තමයි ගොඩක් කට්ටිය එන්නේ. මොකද එතන තමයි අමුණ පටන් ගන්න තැන. ගොඩක් කට්ටිය නාන ඉඩ පහසුව තියෙන එතන. මේ හරි ගොඩක් කඩවල් තියෙනවා. පාර දිගේම. මේ තැන් වලත් නැවතිලා කාලා යන්න පුළුවන්. ඊට පස්සේ තේ මොන කන්න ඕන තරම් කඩ තියෙනවා. පාලමින් නම් බලංගොඩ පැත්තේ ඉඳන් එනවා නම් දැන් මේ තියෙන්නේ වෙලිය පැත්තේ තියෙන පාර. මේ පැත්ත ඉඳන් තමයි බලංගොඩ ඉඳන් එන්නේ. බලංගොඩ ඉඳන් එනකොට මේ ඇතුළට යන්න හරිය තියෙනවා ගැටි පාරක් වගේ. ඒක දිගේ ඉස්සරහට ගියාට පස්සේ අපිට එතන නාන තොටුපළ එතනට යන්න පුළුවන් වෙන්නේ. හරිම ලස්සන පරිසරයක් මැදින් තමයි යන්න පුළුවන් මේ විදිහට. මේ දවස්වල ගඟේ වතුර ටිකක් අඩුයි. නැත්නම් සාමාන්‍යයෙන් වතුර වැඩි දවස්වලට මේ මම වෙදගෙන යන හරින් පවා වතුර ගලාගෙන යනවා. අද ඒ වගේ තත්ත්වයක් නැහැ. නිසා පහසුවෙන් ඇවිල්ලා නාල යන්න පුළුවන්. මේ තියෙන්නේ වම්මියුරේ නමුන. එතනත් ඕන දෙයකට බොහොම පරිස්සමෙන් නාගන්න පුළුවන්. කොන්ක්‍රීට් පටි දාලා තියෙන මේ විදිහට යන්න පුළුවන්. මේ තැන්වල යනකොට පරිස්සමෙන් යන්න. මේ තැන් සාමාන්‍ය වැඩිහිටියන්ට නම් නාන්න පුළුවන්. ටිකක් ගැඹුර පොඩි අයට මේ හරිය හොඳ නෑ. පොඩි අයට අන්න අර හරිය වගේ නාන්න පුළුවන්. අර හරිය වගේ ගොඩක් ගැඹුරු නෑ. මේ හරිය සාමාන්‍යයෙන් වැඩිහිටියෙක්ගේ බෙල්ල ළඟට එනකම් වගේ ගැඹුරක් තමයි තියෙන්නේ.
මේ විදිහට මේ අමුණ දිගේම ගඟේ හා පැත්තට යනකම් යන්න පුළුවන් විදිහට කොන්ක්‍රීට් බැම්මක් තියෙනවා. ඒක දිගේ කොහොම ලේසියෙන් ඇවිදගෙන යන්න පුළුවන්. සාමාන්‍යයෙන් දවල් 12න් පස්සේ වගේ මේ තැන් ගොඩක් ජනාකීර්ණ වෙනවා. ගොඩක් මේ පාරවල් යන අය මෙතනට ඇවිල්ලා නාගෙන එහෙම තමයි යන්නේ. මේ ගම්මිවුර ඇලේ මේ තැන් වලත් නාන්න පුළුවන්. ස්වභාවික තටාක විදියට තමයි මේවත් සකස් වෙලා තියෙන්නේ. ලොකු ගැඹුරක් නෑ මේ තැන් වල. මේ තියෙන්නේ කල්තට සර්කිට් බැංගලෝර් එක ගාව ඉස්සරහා තියෙන නාන්න තොටුපළ. ගොඩක් මේ පාර පාවිච්චි කරන කූරවල ඒ වගේම බලංගොඩ දැන් කතරගම යන කට්ටිය මේ පාර තමයි යන්නේ. දැන් මේ පාර අයිනෙම තමයි මේ ඇල මේ විදිහට මේ ගලාගෙන යන්නේ. මෙතන නාන්න පුළුවන් මොකද යට වැලි තියෙන්නේ. ලොකු ගල් එහෙම නැහැ. ඕනෙම කෙනෙකුට මේ තැන් වල බොහොම පරිස්සමෙන් නාන්න පුළුවන්. බුදුගල ඒ වගේම කූරගල යන අය ගොඩක් මේ පාර යන නිසා දැන් මේ පාර දිගටම මේ ඇල මේ විදිහට ගලාගෙන පාර අයිනෙම. ඉතින් ඒ වගේ පාර අයිනෙන් යන තැන් වල මේ වගේ නාන්න තොටුපළවල් ගොඩක් මේ විදිහට පඩිපෙළ එහෙම දාලා හදලා තියෙනවා. ඕන කෙනෙකුට මේ පාර යනවා නම් ඊට තියෙන තැනක නවත්තලා බොහොම පාසුවෙන් නාගෙන යන්න පුළුවන්. දැන් මේ මම යන්නේ කල්තට අමුණ බලන්න යන්න තියෙන පාරේ. කල්තට පාරවලින් උඩ පාරක් තියෙනවා. මේ පාර දිගේ මේ විදිහට කාපට් කරලා නැහැ, වැලි පාරක් තියෙන්නේ. මේ පාර දිගේත් අර කල්තට අමුණේ ඉඳන් එන හැල මේ විදිහටම ගමන් කරනවා. ගොඩක් අය මේ පාරේ ගිහිල්ලත් නාන්න තැන් හොයා ගන්නවා. මොකද ගොඩක් නාන තොටුපළවල් තියෙන පාර මේන් රෝඩ් එකේ නෙමෙයි තියෙන්නේ, කැලේ ඇතුළට වෙන්නේ. ඉතින් අර ගස් කොළන් එක්ක බොහොම සුන්දර විදිහට තියෙන පරිසරයක් තමයි මේ ටී තියෙන. ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ පහළ ඇල ගමන් කරනවා. සාමාන්‍ය අඩි 3-4ක් වගේ තමයි ගැඹුරු තියෙන්නේ. ඉතින් මේ තැන්වත් මේ පරිස්සමෙන් නාන්න පුළුවන්. මේ දිගටත් ගොඩක් තියෙනවා නාන දැන් මිනිස්සු හදාගෙන. දැන් මේ වගේ තැන් වලින් පහළට බහලා නාන්න පුළුවන්. අර පොතුලේ වැලියමත් ඔයගොල්ලන්ට පේනවා ගොඩක් ගැඹුරු නේ. වතුර එක දිගට ගලාගෙන යනවා. මේ ඉන්නේ හොඳ පිරිසිදු වතුර වලගේ ඉඳන් එන. තියෙන හොඳට නාන්න හදන්න. මේ ඇලේ ගලාගෙන යන වතුර ගොඩක් පිරිසිදුයි. මොකද දැන් මෙතනින් උඩහට තමයි තියෙන්නේ සමල්වැව. ඉතින් සමල්වැවේ ඉඳන් එන වතුර, ඒ කියන්නේ ලීක් එකේ ඉඳන් එන වතුරත් ඒ වගේම ගඟ දිගේ එන වතුරත් මේ හරියෙන් තමයි ගලාගෙන යන්නේ. එතකොට මේ අමුණෙන් එන වතුර පාර තමයි මේ ඇල දිගේ යන්නේ. නිසා මේ වතුර මුකුත් අපිරිසිදු වෙලා නැහැ. බොහොම පිරිසිදුවට තියෙන වතුර. ඉතින් ඕන කෙනෙකුට බොහොම පිරිසිදු වතුර ටිකක් මේ කැලේ මැදින් නා ගන්න පුළුවන්. මෙතන ඉස්සරහට තියෙන හරි අපූරු නාන තැනක්. මෙතෙන්ට ගොඩක් අය ඇවිල්ලා මාලා උයාගෙන කාලා එහෙම තමයි යන්නේ. මෙතන මේ සෑහෙන ලස්සනයි. මොකද උගලන්ට පේනත් මෙයාගේ පුස්සලක් තියෙනවා. මේ පුස්සලේ ඉඳන් පැනලා ඕන කෙනෙකුට ඕන නම් නාන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් පොඩි ගැඹුරු බවක් මේ ටිකේ තියෙනවා. ඒ වුණාට ගිලින්න තරම් ගැඹුරක් නම් පේන්නේ නැහැ. පතුල පේනවා හොඳට. ගොඩක් ඇවිල්ලා මේ තැන්වල මේ උයාගෙන කාලා එහෙම තමයි යන්නේ. ඉතින් එහා පැත්තේ වලේගම් ගලාගෙන යන්නේ. මේක ලස්සනයි. කාලේ විතරනේ ගොඩක් අය දීලත් යනවා. මේ තියෙන බෝතල්, කෝප් ඒ විදිහටම දාලා මේ දේවල් අනුමත කරන්න බෑ. මගේ ලස්සන පරිසරයක් මේ විදිහට කැත කරන එක ගැන.